අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ඔබට කියලා දෙන්න some irregular verbs. Some irregular verbs. Some irregular verbs. Irregular. ඔබ මීට කලින් ඉගෙන ගත්ත regular verbs පිළිබඳව. Regular කියලා අපි කිව්වේ ක්‍රමවත් ක්‍රියාපද. ක්‍රමවත් ක්‍රියාපද ගැන මීට කලින් අපි ඉගෙන ගත්තා. ඔබට මම කියලා දුන්නා. දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා අපේ දරුවනේ irregular verbs අක්‍රමවත් ක්‍රියාපද පිළිබඳව ඔබට කියලා දෙන්න. මොනවද මේ අක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ? වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාපද ස්වරූප අතර යම්කිසි විධිමත් පිළිවෙලක් නැත්නම් ක්‍රියාපද ස්වරූප අතර කිසියම් ක්‍රමවත් බවක් නොමැති ක්‍රියාපද විශේෂ. වචනෙම තියෙනවනේ irregular අක්‍රමවත්. ක්‍රමවත් බවක් නැහැ. අන්න ඒ වගේ ක්‍රියාපද වලට අපි කියනවා irregular verbs කියලා. අක්‍රමවත් ක්‍රියාපද. පැහැදිලිනේ? වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාපද ස්වරූප අතර විධිමත් පිළිවෙලක් නොමැති ක්‍රියාපද. පොඩි සටහනක් දාගන්න ඔබේ ව්‍යාකරණ පොතේ ග්‍රාමර් පොතේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාපද ස්වරූප අතර විධිමත් පිළිවෙලක් නැතහොත් ක්‍රමවත් බවක් නොමැති ක්‍රියාපද විශේෂය තමයි අපි කියන්නේ අක්‍රමවත් ක්‍රියාපද. ක්‍රමවත් බවක් නැත්නම් ඒක අක්‍රමවත් නේ. මොන අක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ. දැන් මේවා අපි ඉගෙන ගනිද්දී කටට හුරු වෙන රිද්මයකට අපි මේවා ඉගෙන ගන්න ඕනේ. මේවා අපි ඉගෙන ගනිද්දී කිසියම් රිද්ම් එකකට ඔයගොල්ලන්ගේ කටට හුරු වෙන්න ඕනේ. දැන් අර regular verbs අපි දැන් මීට පෙර ඉගෙන ගත්ත ක්‍රමවත් ක්‍රියාපද වල නම් එහෙම ඕනේ නැහැ. මොකද අතීත අවස්ථාවේදී ed හෝ ied දාලා අතීත කෘදන්ත අවස්ථාවේදී ed හෝ ied දාලා අපිට හදා ගන්න පුළුවන්. දැන් මේ ක්‍රියාපද එහෙම බෑ. මේ ක්‍රියාපද අතීත අවස්ථාව දැන් මේක අපි කියන්නේ ක්‍රියාවේ මූලික අවස්ථාවේ තියෙන ක්‍රියාපද ස්වરૂපය නෙමෙයි ඊළඟට අතීත අවස්ථාවට අතීත අවස්ථාවේ තියෙන ක්‍රියාපද ස්වરૂපය නෙමෙයි අතීත කෘදන්ත අවස්ථාවට අතීත කෘදන්ත අවස්ථාවේදී තියෙන ස්වરૂපය ing ස්වરૂපයේදී වර්තමාන කෘදන්ත අවස්ථාවේදී වෙනස් වෙනවා. දැන් ඔබට තම සරලව කියන්නේ මේක මේ වීඩියෝ එක විතරක් බලලා ක්‍රියාපද පිළිබඳ අවබෝධයක් ගන්න අමාරුයි. මේකේ පළවෙනි කොටස regular verbs ක්‍රමවත් ක්‍රියාපද. අන්නේ වීඩියෝ එකත් ඔබ බලන්න ඕනේ මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා. ඉතින් අවබෝධ කරගමු අක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාපද ස්වරූප අතර කිසියම් විධිමත් පිළිවෙලක් නැත්නම් ක්‍රමවත් බවක් නොමැති ක්‍රියාපද ස්වරූපය. අපි කියනවා some irregular verbs අක්‍රමවත් ක්‍රියාපද කිහිපයක්. අපි කියනවා අක්‍රමවත් right ක්‍රියාපද කිහිපයක්. අක්‍රමවත් ක්‍රියාපද කිහිපයක්. ඒ කියන්නේ ක්‍රමවත් බවක් නැහැ. අපි සරලව කිව්වොත් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාපද ස්වරූප අතර විධිමත් පිළිවෙලක් නැතහොත් ක්‍රමවත් බවක් නොමැති ක්‍රියාපද විශේෂය තමයි අක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ. හරි? අපි කියනවා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාපද හැඩයන් හෙවත් ස්වරූප අතර කිසියම් විධිමත් පිළිවෙලක් නැතහොත් ක්‍රමවත් බවක් නොමැති ක්‍රියාපද විශේෂය.
නොමැති ක්‍රියාපද විශේෂය අක්‍රමවත් ක්‍රියාපද. අක්‍රමවත් ක්‍රියාපද ලෙස හැඳින්වේ. ඔන්නෝක පොඩි නෝට් එකක්. මේ සටහන තාම ලස්සනට ලියාගන්න. ඉන්ෆිනිටිව් ෆෝම් එහෙම නැත්නම් ක්‍රියාවේ මූලික අවස්ථාව. right? සමහර ගුරුවරු මේකට කියනවා බේස් ෆෝම් කියලා කියනවා. සමහර ගුරුවරු මේකට කියනවා verb root කියලා. ක්‍රියා මූලය කියලා අදහසින්. සමහර ගුරුවරු කියනවා present form කියලා. වර්තමාන ස්වරූපය කියලා. ඒකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් බොහෝ අය එහෙම පාවිච්චි කරනවා. එතකොට දැන් ඔබ තේරුම් ගන්න infinitive verb form අපි භාවිතා කරන නම infinitive verb form. the base form ක්‍රියාවේ මූලික අවස්ථාව. එතකොට දෙවනි හැඩය තමයි දෙවනි ස්වරූපය තමයි past form ක්‍රියාවේ අතීත අවස්ථාව. තුන්වෙනි හැඩය තුන්වෙනි ස්වරූපය තමයි past participle verb form. කියන්නේ ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාව නැත්නම් ක්‍රියාවේ අතීත කෘදන්ත අවස්ථාව. මේ දෙන්නේ එක. ක්‍රියාවේ අතීත කෘදන්ත අවස්ථාව. ඊළඟට මේ හතරවෙනි හැඩය present participle verb form. ඒ කියන්නේ ක්‍රියාවේ වර්තමාන කෘදන්ත අවස්ථාව. සමහර ගුරුවරු මේකට පාවිච්චි කරනවා අපේ දරුවනේ ing verb form කියලා. ඒ කියන්නේ I අකුරයි N අකුරයි G අකුරයි එකතු වෙලා හැදෙන ක්‍රියාපද ස්වරූපය නිසා ඒකට කියනවා ing verb form කියලා. ඔබ අවබෝධ කරගන්න ඕනේ ක්‍රියාපදයක ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් හැඩයන් හතරක් තියෙනවා. ඒ හැඩයන් හතර තමයි infinitive verb form, past form, past participle verb form, present participle verb form. ඒ විදිහට ක්‍රියාපදයක ස්වරූප හතරක් හැඩයන් හතරක් තියෙනවා. දැන් අක්‍රමවත් ක්‍රියාපදවලදී වෙන්නේ මෙන්න මේ ක්‍රියාපදයේ ස්වරූපයන් හතර ඇතුලේ එකිනෙකට වෙනස් හැඩයන් දක්නට ලැබෙනවා. ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් හැම ක්‍රියාපදයක මේක වෙන්නේ නැහැ. බහුතරයක් ක්‍රියාපදවල මේ ක්‍රියාපද හැඩයන් අතර එකිනෙකට වෙනස් රූපයන් අපිට දකින්න ලැබෙනවා. ඒ උදාහරණයක් විදිහට අපි ගමුකෝ මෙහෙම go යනවා කියන ක්‍රියාපදය ගන්නකො. go යනවා. ඒක තමයි ක්‍රියාවේ මූලික අවස්ථාව. ක්‍රියාවේ පවතින හැඩය. අපි කියන ක්‍රියා මූලය verb stem එක, verb root එක, base form එක, නැත්නම් infinitive form එක. එතකොට මේක දැන් ක්‍රමවත් ක්‍රියාපදවලදී උනේ ed හෝ ied දැම්ම අතීත අවස්ථාවටයි අතීත කෘදන්ත අවස්ථාවට. දැන් අක්‍රමවත් ක්‍රියාපදවලදී ed හෝ ied එකතු වෙන්නේ නැහැ. මීට වඩා වෙනස් හැඩයක් තමයි අතීත අවස්ථාවේදී එකතු වෙන්නේ. past form එකේදී හැදේ. දැන් go යනවා එහෙමනම් ගියා කියලා කියද්දී went වෙනවා. ඒ තමයි අක්‍රමවත් ක්‍රියාපදවල විශේෂ ලක්ෂණ. ඊළඟට ගිහිල්ලා කියලා කියද්දී gone වෙනවා. ගිහිල්ලා. හරි. දැන් අර වර්තමාන කෘදන්ත අවස්ථාවේදී දැන් සමහර උදවිය මේකට කියනවා කියවනේ ing verb form කියලා. වර්තමාන කෘදන්ත අවස්ථාවේදී වෙන්නේ මෙන්න මේ පළවෙනි ස්වරූපය මෙතෙන්ට එනවා. පළවෙනි ස්වරූපය මෙතෙන්ට ඇවිල්ලා බොහෝ දුරට ing එකතු වෙනවා. සාමාන්‍ය තියෙන ස්වරූපයේ විදිහටම ඇවිල්ලා. සමහර තැන්වලදී වවල් එකක් තිබුණොත් වවල් එක අයින් වෙලා ing එකතු වෙනවා. සමහරවල් අවසාන අකුර ඩබල් වෙලා දෙගුණයක් වෙලා ing එකතු වෙනවා. ඒවා අපි වෙනම කියලා දෙනවා. ඒ අවස්ථාවන් විශේෂ අවස්ථාවන් මොනවද කියලා. ගොඩක් දුරට ඔබ මේක භාවිතයෙන්ම තමයි මේක තේරුම් ගන්න ඕනේ. ඒක හොඳට හුරු වුණාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගත්තා. ඊළඟට දැන් බලන්න එකිනෙකට වෙනස් මේ ස්වරූපයන්. ඊළඟට එනවා come, ආවා came, ඇවිල්ලා come, එමින් ඉන්නවා coming. අන්න ඒකට ing. ඒතර වවල් එකක් තිබුණා. ඒ වවල් එක අයින් වෙලා ing එකතු වුණා. coming. ඊ අකුර අයින් වෙලා ing එකතු වුණා. ඒතර දැන් බලන්න මේ ක්‍රියාපද දෙකම දිහා හොඳට අවබෝධයෙන් බලන්න.
ක්‍රියාවේ මූලික අවස්ථාවේ තියෙන හැඩය නැත්තම් ස්වરૂපය නෙමෙයි අතීත අවස්ථාවේදී වෙනස් වෙලා. ඒතර ගෝ කියනෝ මේක ගෝඩ් වෙන්නේ නැහැ ක්‍රමවත් ක්‍රියාපද වගේ. මේක වෙන්ට් උනා. වෙනස්. ස්වરૂපේ වෙනස්. මෙතන gone ගිහිල්ලා වෙනස්. එකිනෙකට වෙනස්. go went gone going. come came come coming. එකිනෙකට වෙනස්. හරි? ඒතර ඒ එකිනෙකට වෙනස් බව තමයි අක්‍රමවත් ක්‍රියාපදවල විශේෂ ලක්ෂණ. ඒතර ඔබ අවබෝධ කරගන්න ඕන මම මුලදී කිව්වා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාපද ස්වરૂප අතර කිසියම් විධිමත් පිළිවෙලක් නැත්නම් ක්‍රමවත් බවක් නොමැති ක්‍රියාපද විශේෂය තමයි අක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ. දැන් අපි මේ කතා කරන්නේ අක්‍රමවත් ක්‍රියාපද ගැන. දැන් එකිනෙකට වෙනස් වූ හැඩයන් එහෙම නැත්නම් එකිනෙකට වෙනස් වූ ස්වરૂපයන් ප්‍රධාන වශයෙන් මෙන්න මේ දෙක තුල අපිට දකින්න ලැබෙනවා. හරි. ඊළඟට බලන්න දැන් තව එකක් take ගන්නවා. හරි. ඊළඟට took ගත්තා නැත්නම් ගන්නවා ඊළඟට රැගෙන යනකොටත් කියනවා take. දැන් එයාව ස්පිරිතාලයට රැගෙන යන්න. take him to the hospital. අපි එහෙම කියන්නේ. ඒතර ගන්නවා නැත්නම් රැගෙන යනවා. took ගත්තා එහෙම නැත්නම් රැගෙන ගියා. taken අරගෙන නැත්නම් රැගෙන ගොස්. taking අරගනිමින් නැත්නම් රැගෙන යමින් අවබෝධ කරගන්න. හරි. ඊළඟට දැන් මම මේ ක්‍රියාපද හදන්නේ වෙන පොතපතක තියෙන ක්‍රමවේදයකට නෙමෙයි. දැන් සමහර පොත්වල තියෙනවා ඇල්ෆබෙටිකල් ඕඩර්. ඒ කියන්නේ අකාරාදී පිළිවෙලට ඉස්සරලාම A අකුරෙන් තියෙන ක්‍රියාපද, ඊළඟට B අකුරෙන් තියෙන ක්‍රියාපද, ඊළඟට C අකුරෙන් තියෙන ක්‍රියාපද විදිහට තියෙනවා සමහර පොත්වල. දැන් මම මේ ක්‍රමයට නෙමෙයි හදන්නේ. මොකද හේතුව දැන් අපිට අක්‍රමවත් ක්‍රියාපද අපේ දරුවනේ අපි අනිවාර්යෙන්ම කටට හුරු කරගන්න දෙපේ. දැන් ක්‍රමවත් ක්‍රියාපද නම් regular verbs වල නම් ed අතීත අවස්ථාවේදී ed හෝ ied දාලා නැත්නම් අතීත කෘදන්ත අවස්ථාවේදී ed හෝ ied දාලා හදා ගන්න පුළුවන්. දැන් මේක එහෙම හදන්න බෑනේ. මේක අනිවාර්යෙන් කඩට හුරු වෙලා තියෙනවා. හරි. මේක මේ පිළිබඳ අපිට මේ රිද්ම් එක පිළිබඳව අපි හොඳ හුරුවක් තියෙනවා. ඒ නිසා අපි මේක පාඩම් කරගන්න ඕන. හරි. ඒ නිසා මේ පොඩි කටට හුරු වෙන රිද්ම් එකකට මම මේ ක්‍රියාපද පෙළ ගස්සනවා. ඒක වෙන පොතක පතක නැති පෙළ ගැස්වීමක් තමයි අපි කරන්නේ. ඒතකොට අපිට හරි පහසුවෙන් මේ නිකන් ගලාගෙන යන ගීතයක් ගලාගෙන යනවා වගේ නිකන් මේ ගඟක් ගලාගෙන යනවා වගේ තාම ලස්සනට මේක හුරු කරගන්න පුළුවන්. ඒ තමයි විශේෂත්වය. හරි. ඊළඟට give දැන් බලන්න. give දෙනවා. හරි. ඒක අතීත අවස්ථාවේදී gave දුන්නා. අතීත කෘදන්ත අවස්ථාවේදී given දීලා. වර්තමාන කෘදන්ත අවස්ථාවේදී giving දෙමින්. හරි. දැන් බලන්න මේක අතුරේ පොඩි රිද්ම් එකක් තියෙනවා. හරි. මේක අපි මේ විදිහට හුරු කරගන්න. ඊළඟට forget අමතක කරනවා. forgot අමතක කළා. හරි. forgotten අමතක කරලා. forgetting මෙන්න මෙතන ඩබල් වෙනවා. අවසාන අකුර දෙගුණයක් වෙලා ing වෙනවා. forgetting අමතක කරමින්. දැන් මේක ඇතුලේ කිසියම් රිද්ම් එකක් තියෙනවා. හරි. ඒක තමයි විශේෂත්වය. දැන් බලන්න do කරනවා. did කළා. හරි. done කරලා. doing කරමින්. දැන් මේවට තමයි අපි කියන්නේ අක්‍රමවත් ක්‍රියාපද කියලා. හරි. know දන්නවා. knew දැනගත්තා. known දැනගෙන. knowing දැනගනිමින්. දැන් මේවට අපි කියන්නේ අක්‍රමවත් ක්‍රියාපද. ඒ කියන්නේ ක්‍රියාපද ස්වરૂප අතර කිසියම් විධිමත් පිළිවෙලක් නැහැ. අපිළිවෙලයි. ක්‍රමවත් බවක් නැහැ. අක්‍රමවත්. ඒ නිසා තමයි අපි මේවට කියන්නේ අක්‍රමවත් ක්‍රියාපද කියලා. දැන් බලන්න මේක යම් රිද්ම් එකකට පෙළ ගස්සලා තියෙනවා. දැන් මේවා හොඳට ප්‍රැක්ටිස් කරාම ඔටෝමැටිකලි ස්වභාවිකවම නැත්නම් නැචරලි ස්වභාවිකවම ඔයාට හොඳට මේ හුරු වෙනවා. දැන් බලන්නකො ලස්සනට මම පෙළ ගස්සපු විදිය බලන්න. ලස්සනට ප්‍රැක්ටිස් කරමු අපි ලස්සනට.
go, went, gone, going. Come, came, come, coming. Take, took, taken, taking. Give, gave, given, giving. Forget, forgot, forgotten, forgetting. Do, did, done, doing. Know, knew, known, knowing. දැන් එක ක්‍රියාපදයක් කිව්වම අනිත් ක්‍රියාපද ටික ඔටෝමැටිකලි කියවෙන්න ඕන. ඒ මට්ටමට ඔයා මේක හුරු කරගන්න ඕන. ඔබ සටහන් කරගන්න. මම මේ අපි කියන්නේ අවසානයේ ඔබට පුළුවන්ද කියලා? අපේ ක්ලාසස් වලට එන සාමාන්‍යයෙන් ඔන්ලයින් සහ ෆිසිකල් ක්ලාසස් වලට එන හැම දරුවෙකුටම මේකට අදාළ නිබන්ධනයක් PDF එකක් ටියුට් එකක් දානවා. එතකොට මේ ක්‍රියාපදවල සිංහල තේරුම හැම එකක්ම මේ පිළිවෙලටම ඔබට ඒ නිබන්ධනයෙන් බලා ගන්න පුළුවන්. ඒක සටහන් කරගන්න පුළුවන්. හරි? break කඩනවා. broke කඩලා. කැඩුවා broke. ඊළඟට broken කඩලා. breaking කඩමින්. එතකොට බලන්න break, broke, broken, breaking. අක්‍රමවත් ක්‍රියාපදවල හැටි. begin පටන් ගන්නවා, ආරම්භ කරනවා. began පටන් ගත්තා, ආරම්භ කළා. begun පටන්ගෙන ආරම්භ කරලා. beginning පටන් ගනිමින් ආරම්භ කරමින්. දැන් බලන්න හැදෙන විදිය begin, began, begun, beginning. ලස්සනට හැදෙනවා. ඊළඟට bite හපනවා. bit හැපුවා. bitten හපලා. biting හපමින්. දැන් හැදෙන විදිය බලන්න. bite, bit, bitten, biting. ඊළඟට blow හමනවා. සුළඟ හමනවා වගේ. blew හැමුවා. blown හමලා. blowing හමමින්. බලන්න හැදෙන විදිය. blow, blew, blown, blowing. ඊළඟට draw අඳිනවා. අඳිනවා චිත්‍රයක් වගේ අඳිනවටත් කියනවා. තව කියනවා draw අදිනවා. දැන් ටිකට් පතක් ලොතරැයියක් වගේ අදිනවා. draw. ලොතරැයියක නමකුත් තියෙනවා. super draw lottery කියලා. හරි? ඒතර draw අඳිනවා චිත්‍රයක් වගේ අඳිනවා. අදිනවා ලොතරැයියක් වගේ අදිනවා. drew ඇඳා. drawn ඇඳලා. drawing අඳිමින්. ඒක හැදෙන විදිය බලන්න. draw, drew, drawn, drawing. හරි? drink බොනවා. drank බිව්වා. drunk බීලා. drinking බොමින්. හැදෙන විදිය බලන්න. drink, drank, drunk, drinking. ඊළඟ බලන්න drive පදවනවා, drive කරනවා. draw පැදෙව්වා. driven පදවලා. driving පදවමින්. දැන් හැදෙන විදිය බලන්න. drive, draw, driven, driving. eat කනවා. ate කෑවා. eaten කාලා. eating coming. දැන් හැදෙන විදිය බලන්න. eat, ate, eaten, eating. Right? eat, ate, eaten, eating. Right? fall වැටෙනවා, උදා වෙනවා, වැටෙනවා. fell වැටුණා. fallen වැටිලා. falling වැටෙමින්. දැන් මේක හැදෙන විදිය බලන්න. fall, fell, fallen, falling. Right? fall, fell, fallen, falling. දැන් මේ අක්‍රමවත් ක්‍රියාපද ටික ඔබට ප්‍රැක්ටිස් කරන්න වෙනවා. පුරු කරගන්න වෙනවා. දැන් අපි රිද්ම් එකකට මේක හදලා තියෙන නිසා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි හදපු රිද්මය ඔයාලා හොඳට හුරු කරගන්න ඕනේ අපේ දරුවෝට. right. දැන් අපි බලමු මොකද්ද? මේක ප්‍රැක්ටිස් කරමු. let us practice. දැන් හොඳට ප්‍රැක්ටිස් කරන්න. හොඳට පුරුදු වෙන්න. කොහොමද කියන්නේ? break, broke, broken, breaking. Right? begin, began, begun, beginning. Right? bite, bit, bitten, biting. Right? blow, blew, blown, blowing. Right? draw, drew, drawn, drawing. Right? drink, drank, drunk, drinking. Right? drive, draw, driven, driving. Right? eat, ate, eaten, eating. Right? fall, fell, fall, falling. හුරු වෙන්න. ඔය හොඳට හුරු වෙලා හොඳට මේක ප්‍රැක්ටිස් කරගන්න. මොකද මේක අත්‍යවශ්‍යයි වාක්‍ය හදද්දී. හරි? ඒ නිසා ඔබ අර අවබෝධයෙන් මේක තේරුම් ගන්න. fly පියාසර කරනවා. පියාඹනවා නැත්තම්
පියාසර කරනවා. flew පියාසර කළා. flown පියාසර කරලා. flying පියාසර කරමින්. බලන්න සකස් වෙන විදිය, හැදෙන විදිය බලන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න. let's practice now. fly, flew, flown, flying. කටහුරු වෙන්න ඕන. ඒක අනිවාර්යෙන් හදාගන්න. ඊළඟ freeze මිදෙනවා. මිදෙනවා කියලා කියන්නේ අයිස් වගේ දෙයක් මිදෙනවා. ෆ්‍රිජ් එකේ තියෙන අයිස් මිදෙනවා. ඔබ දැන් ඔබ කියන්නේ ඩීෆ්‍රීසර් එක නැත්නම් ෆ්‍රීසර් එක කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ රෙෆ්‍රිජරේටර් එකට ෆ්‍රිජ් එකට ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නේ. ඒතර ෆ්‍රීස් මිදෙනවා. අයිස් මිදෙනවා. froze මිදුණා. frozen මිදිලා. freezing මිදෙමින්. ඊළඟට බලන්න දැන් මේක ප්‍රැක්ටිස් කරමු. freeze, froze, frozen, freezing. ඒ විදිහට කටවුරු වෙලා තියෙන්න ඕනේ ක්‍රියාපද එළියට. මේ ක්‍රියාපද එළියට ආවේ නැත්නම් ඔබේ කඩෙන් නිවැරදිව එතනින් එහා ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒ ගොඩක් ඔය පන්ති වල ඉංග්‍රීසි කටපාඩම් කරන කෙනෙක් කරන්නේ. අපි උපරිම උත්සාහ කරන්නේ ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කරන්න. ඒකට අත්‍යවශ්‍ය ක්‍රියාපද. මේ ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ ක්‍රියාපද වලින්. වාක්‍ය හදන පදනම හැදෙන්නේ ක්‍රියාපද වලින්. right. hide සංගවනවා. hid සංගෙව්වා. hidden සංගවලා. hiding සංගවමින්. දැන් ප්‍රැක්ටිස් කරමු මේක. hide, hid, hidden, hiding. අසඳාවනේ. ඊළඟට lie බොරු කියනවා. දැන් බොරුවටත් කියනවා lie කියලා. බොරු කියනවටත් කියනවා lie කියලා. lie. lay බොරු කිව්වා. lame බොරු කියලා. line බොරු කියමින්. මේ line හැදිච්ච විදිහ බලන්න ing form එකේදී. දැන් මෙතන තියෙන I සහ E දෙකම අයින් වෙලා y අකුර එකතු වෙනවා. y අකුර එකතු වෙලා ing එකතු වෙනවා. line. ඒක හොඳට මතක තියාගන්න. ගොඩක් උදවිය මේ li e දාලා එකට ing දාන එක වැරදි. මෙන්න මේ විදිහට තමයි line හැදෙන්නේ. බොරු කියනවා, බොරු කිව්වා, බොරු කියලා, බොරු කියමින්. lie, lay, lane, line. ඊළඟට තව එකක් තියෙනවා lay. හාන්සි වෙනවා, වැතිරෙනවා. led හාන්සි වුණා, වැතිරුණා. led හාන්සි වෙලා, වැතිරිලා. lane හාන්සි වෙමින්, වැතිරෙමින්. ප්‍රැක්ටිස් කරන්න. lay, led, led, lane. ඊළඟට ride පදිනවා. දැන් අශ්වයෙක්, බෝට්ටුවක්, පාපැදියක්, මෝටර් මේ අපි කියන්නේ මෝටර් බයික් එකක්, යතුරු පැදියක් වගේ එකක් පදිනවා. ride. ඊළඟට rod පැද්දා. ridden පැදලා. riding පදිමින්. දැන් බලන්න. ride, rod, ridden, riding. ගත විදිය බලන්න. ඊළඟට rise නැගෙනවා. පායනවා, උදා වෙනවා. rise. rose නැගුණා. risen නැගිලා. rising නැගෙමින්. මේක ප්‍රැක්ටිස් කරන්න. rise, rose, risen, rising. ප්‍රැක්ටිස් වෙන්න ඕනේ මේ විදිහට. see දකිනවා, බලනවා. saw දැක්කා, බැලුවා. seen දැකලා, බලලා. seen දකිමින්, බලමින්. දැන් මේක ප්‍රැක්ටිස් කරන්න. see, saw, seen, seen. shake සොලවනවා. සමහර බෙහෙත් බෝතල් වල තියෙනවා. shake it well before using. ඔබ භාවිතා කිරීමට පෙර ආතුව මේක හොඳින් සොලවන්න. shake සොලවනවා. shook සෙලෙව්වා. shaken සොලවලා. shaking සොලවමින්. දැන් මේක යොදා ගන්න විදිය බලන්න. shake, shook, shaken, shaking. හොඳට මේ අක්‍රමවත් ක්‍රියාපද irregular verbs භාවිතා කරන්න අත්‍යවශ්‍ය වෙන ක්‍රියාපද වැඩි ප්‍රමාණයක් ඔබට දෙනවා. එතකොට ඔබ කරන්න ඕනේ මේ ක්‍රියාපද හොඳට ප්‍රැක්ටිස් කරලා සාමාන්‍ය ජීවිතේදී ඔබ කතා කරන වාක්‍ය වලට යොදා ගන්න. එතකොට මේ ක්‍රියාපද පුළුවන් තරම් පුහුණු වෙන්න. කොහොමත් අපිට එක වීඩියෝ එකකින් මේ ක්‍රියාපද පාඩම සම්පූර්ණයෙන් ඉවර කරන්න බැරි වෙයි. ආසන වශයෙන් වීඩියෝ දෙකක් තුනක් විතර අපිට මේ වැඩේට යන්න පුළුවන්. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා වීඩියෝස් තුනක් ඔබට දෙන්න.
හොඳට මේවා ප්‍රැක්ටිස් කරගන්න. right? මේ බලන්න ක්‍රියාපදේ show පෙන්නනවා show. showed පෙන්නවා. shown පෙන්නලා. showing පෙන්නමින්. දැන් ප්‍රැක්ටිස් කරමු දෙය බලන්න. show, showed, shown, showing. හොඳට ප්‍රැක්ටිස් කරන්න. sing ගායනා කරනවා. සින්දු කියනවා. sang ගායනා කළා. සින්දු කිව්වා. sung ගායනා කරලා. සින්දු කියලා. singing ගායනා කරමින්. දැන් ප්‍රැක්ටිස් කරමු. sing, sang, sung, singing. හොඳට ප්‍රැක්ටිස් කරන්න. කටට උරු වෙන්න ඕනේ. හරි? ඊළඟට speak කතා කරනවා. spoke කතා කළා. spoken කතා කරලා නැත්නම් කතා කරන spoken english කියලා ඔයගොල්ලෝ කියන්නේ. ගොඩක් අයලානේ spoken english කියන්නේ ඕක. කතා කරන ඉංග්‍රීසි. right? කතා කරලා. speaking කතා කරමින්. දැන් ප්‍රැක්ටිස් කරමු. speak, spoke, spoken, speaking. steal සොරකම් කරනවා. stole සොරකම් කළා. stolen සොරකම් කරලා. stealing සොරකම් කරමින්. දැන් ප්‍රැක්ටිස් කරමු. steal, stole, stolen, stealing. swim පිහිනනවා. swam පිහිනුවා. swam පිහිනලා. swimming පිහිනමින්. මෙතන swimming කියන තැන එම් අකුරු දෙකක් අවසාන අකුර දෙගුණයක් වෙලා තියෙනවා. ඩබල් වෙලා තියෙනවා. දැන් ප්‍රැක්ටිස් කරන්න. swim, swam, swum, swimming. throw වීසි කරනවා. threw වීසි කළා. thrown වීසි කරලා. throwing වීසි කරමින්. ප්‍රැක්ටිස් කරන්න. throw, threw, thrown, throwing. wake නැගිටිනවා අවදි වෙනවා. wake. walk නැගිට අවදි වුණා. woken නැගිටලා අවදි වෙලා. waking නැගිටමින් අවදි වෙමින්. දැන් ප්‍රැක්ටිස් කරමු. wake, walk, woken, waking. දැන් මේ ක්‍රියාපදේ බලන්න. wear අඳිනවා පළඳිනවා. wore ඇඳා පැළඳා. worn ඇඳලා පැළඳලා. wearing අඳිමින් පළඳිමින්. දැන් බලන්න ප්‍රැක්ටිස් කරමු. wear, wore, worn, wearing. view වියනවා. දැන් අපි සාමාන්‍ය කියන්නේ පැදුරක් වියනවා. හරි. දලක් වියනවා. හරි. අන්න ඒ වගේ අවස්ථාවක්. view වියනවා. wow විව්වා. woven වියලා. weaving වියමින්. දැන් මේක ප්‍රැක්ටිස් කරන්න. view, wow, worn, weaving. හොඳට ප්‍රැක්ටිස් කරන්න. write ලියනවා. wrote ලිව්වා. written ලියලා. writing ලියමින්. දැන් මේක ප්‍රැක්ටිස්. write, wrote, written, writing. හොඳට පුරුදු වෙන්න ඕනේ. කට හොඳට උරු වෙන්න ඕනේ. මේක ඔයා තමයි මේක කරන්න ඕනේ. වගේ හැඟීමෙන් මේක කරන්න. එතකොට මේ ගමන යන්න පුළුවන්. අස්සර ගමනක් යන්න ඕනේ. let us practice now. දැන් හොඳට පුරුදු වෙන්න. සර් එකම ලස්සන ප්‍රැක්ටිස් කරමු. show, showed, shown, showing. sing, sang, sung, singing. speak, spoke, spoken, speaking. steal, stole, stolen, stealing. swim, swam, swum, swimming. throw, threw, thrown, throwing. wake, walk, woken, waking. wear, wore, worn, wearing. weave, wove, worn, weaving. write, wrote, written, writing. සාමාන්‍ය ඔබේ සාමාන්‍ය ජීවිතයේ දවසකට අඩුම තරමේ දෙපාරක්වත් මේක ප්‍රැක්ටිස් කරන්න. හොඳට හුරු කරගන්න. ඔබේ ෆෝන් එකට මේක රෙකෝඩ් කරගන්න. ගමනක් යන්න පුළුවන්. එhmenan දැන් මේ වීඩියෝ එකේ කාලය ගොඩක් හිපු නිසා අපිට තවත් වීඩියෝ එකක් කරන්න වෙනවා. දෙවෙනි වීඩියෝ එක විදියට irregular verbs පිළිබඳව. අපි දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. See you soon. Goodbye.